හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ චූටි ස්ටඩි vlog එකක් එක්ක මම කොහොමද මගේ channel එකේ about me page එක හැදුවේ කියලා. ඉතින් මේක නම් මම හදාගත්ත to-do list එකක්. මම මේක ඊයේ රෑ තමයි හදාගත්තේ. ඉතින් අද මම වැඩ කරන්නේ මේකේ විදිහට. ඉතින් මුලින්ම මම අම්මා හදලා දීපු කෝපි එකත් පැත්තකින් තියාගෙන දැන් මේ හදන්නේ BL6 වලට අදාළව රෙකෝඩින් ටිකක් බලන්න. ඉතින් මේක නම් ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් මම කලිනුත් කිව්වා. ඒ වගේම මේක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් විතරයි. ඉතින් ඕගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් වලින් මොනවා හරි ඉගෙන ගන්නවා නම් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඉංග්‍රීසි වලට තියෙන බය නැති කරගන්න එක. ඒ කියන්නේ මට ඉංග්‍රීසි බෑ, මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒ දේවල් ඕගොල්ලෝ ඉතින් අයින් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලින් කවුරු හරි උගන්වනවා කියමුකෝ. එතකොට ඕගොල්ලන්ට මුලින්ම තේරෙයි මේකෙන් මට චුට්ටක්වත් තේරෙන්නේ නැහැනේ කියලා. ඒ වුණාට ටිකක් කරගෙන යද්දී ඒක හොඳට තේරෙනවා. අපි පොඩ්ඩක් ආයි හිතලා බලුවොත් මේක තමයි මේ ඉගෙනුවේ කියන එක අපේ ඔළුවට යනවා. ඒ වගේම දැන් උගන්වන වෙලාවට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වචනයක් අහුවෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවෙම ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න එපා. ඒක දැන් උගන්වන වෙලාවට අපිට නිකම්ම තේරෙනවා මේකට මේ දේ තමයි කියන්නේ කියලා. එහෙම තේරෙන්නේ නැති වුණත් විතරක් ඕගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. එතකොට අපේ ඔළුව ඉබේම ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් විදිහට හැදෙනවා. ඒ වගේම මගේ මේ දවස්වල ගොඩක් අය අහනවා පාඩම් කරන්නේ කොහොමද කියලා ටිකක් වැඩිපුර වෙලාවක්. ඉතින් මම හැමදාම දෙන උත්තරය තමයි ඕගොල්ලෝ විනාඩි 25ක් පාඩම් කරලා චූටි රෙස්ට් එකක් ගන්න විනාඩි 5ක. ආයෙමත් විනාඩි 25ක් පාඩම් කරන්න. ආයෙමත් විනාඩි 5ක රෙස්ට් එකක් අරගෙන ආයෙ විනාඩි 25ක් පාඩම් කරන්න. එතකොට අපේ ඔළුව හැදෙනවා එක දිගට පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ පැයක් දෙකක් විතර පාඩම් කරලා ඉවර වුණාම චුට්ටක් විනාඩි 30ක හරි පැයක හරි රෙස්ට් එකක් ගන්න. එතකොට ඕගොල්ලන්ට ගොඩක් වෙලා පාඩම් කරන්න පුළුවන්. ඉතින් මම දැන් නම් පාඩම් කරලා ඉවරයි. එහෙනම් දැන් අපි යමු ඔයගොල්ලෝ බලන් හිටපු ජර්නල් එක හදන්න. ඉතින් ජර්නල් එක හදන්න කලින් මට හිතුණා මෙන්න මේ ටික පෙන්නන්න. මෙන්න මේ තුන තමයි මම මේ අවුරුද්ද කරපු ජර්නල්. ඉතින් ඒකනොත් මම වැඩිපුරම මේන්ටේන් කරගෙන ගියේ මෙන්න මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. මට අනිත් දෙක නම් ලොකුවට කරගන්න බැරි වුණා. ඉතින් මම මේ පොතේ තමයි මගේ ජංක් ජර්නල් එක හදුවේ. ඒ කියන්නේ අපිට මාස් එකට අදාළව හරි සතියකට අදාළව හරි දේවල් තියෙනවනේ. අපි කනබුන දේවල් හරි. ඉතින් ඒවා මේ විදිහට අලවලා පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු දේවල්. ඉතින් මේ පේජ් එක හදුවේ මම අප්‍රේල් මාසේ. ඉතින් මම ගත්ත අඳුම් වල ටැග්, ඒ වගේම කවු දීපු දේවල්, අවුරුද්දෙන් හම්බෙච්ච වවුචර්ස්, යන්නේ වගේ දේවල් මම මේක හැලෙව්වා. ඒත් මට මේකත් එක දිගට මේන්ටේන් කරගෙන යන්න බැරි වුණා. මම ජූනි මාසේ වගේ මේක කරන එක නවත්තුවා. ඉතින් මේ පිටු ටික විතරයි මම ජංක් ජර්නල් එකෙන් මේ අවුරුද්දේ හදලා තියෙන්නේ. ඉතින් මට හිතුණ දෙයක් තමයි මේ ඔක්කොම එක පොතකට ගත්තා හොඳයි කියලා. ඉතින් ඒකින්ද මම මේ පාර ජර්නල් එක පොඩ්ඩක් වෙනස් විදිහට හදනවා. ඉතින් මේක නම් ඔයගොල්ලෝ දන්න ජර්නල් එකනේ. මගේ වීඩියෝ මුලින් නම් බලවන ඔයගොල්ලෝ මේක ගැන දන්නවා. ඉතින් මම මේකත් අගෝස්තු මාසෙ විතර කරන එක නැවැත්තුවා. මොකද මට ජර්නල් 3ක් මේන්ටේන් කරගෙන යන්න බැරි හින්දා. හැබැයි මම ග්‍රැටිටියුඩ් ජර්නල් එක නම් එක දිගට ලිව්වා. ඇත්තම කියනවා නම් මේ ජර්නල් වලින් මට හොඳයි කියලා ගොඩක් හිතුණු ජර්නල් එක තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එක. ඒ වගේම අපි ජර්නලින් කරද්දී ඒකේ කවර් එක අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද කවර් එක ලස්සනට තියෙද්දී අපිට ජර්නල් එක කරන්න ආස හිතෙනවා වගේ මේ පේජස් ලස්සනට තියෙද්දී අපිට ආස හිතෙනවා. ඉතින් මගේ ජර්නල් එක නම් ගිය පාර හැදුවට වේලුණාම ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. දැන් නම් මගේ ජර්නල් එක හොඳට වේලිලා තියෙන්නේ. මම අද හිතුවා ජර්නල් එක about me page එක හදන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අපි ඒක හදන්න යමු. මම මේ පාර මගේ ජර්නල් එක හදන්නේ ටැන්ග්ලඩ් මූව් එකේ තීම් එක විදිහට අරගෙන. ඉතින් දැන් අපි ඒකට අදාළව පොඩි චිත්‍ර ටිකක් අඳගමු. මට හිතුණා මේ පාරත් මම අතින්ම අඳිනවා කියලා. ඉතින් දැන් මම Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ ටිකක් බලාගෙන ස්ටිකර්ස් වගේ මේ A4 එකේ ඇඳගන්නවා. ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ජර්නල් එක හදන තීම් එකට අනුව මේවා ඇඳගන්න පුළුවන්.
ඔන්න ඉතින් මම ඇඳගෙන ඉවරයි. දැන් තියෙන මේවා පාට කරගන්න. මට එහෙම ලොකුවට චිත්‍ර අඳින්න නම් බැහැ. මම ඕලෙවල් වලට කරේ ඩ්‍රාමා. ඒ වුණාට මම පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්නයි පේන්ටින් වලටයි මාරු ආසයි. මං හිතන්නේ මම චූටි කාලේ ඉඳන්ම දැක්කා අපේ ලොකු අක්කා චිත්‍ර අඳිනවා. අපේ ලොකු අක්කට ගොඩක් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් එයා ඉස්කෝල් යන කාලේ එයාගේම චිත්‍රවලින් ප්‍රදර්ශනයකුත් තිබ්බා. ඉතින් ඒවා දැකලා මට පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බා පේන්ටින් වලට. ඉතින් මම එයාගේ ෆැබ්‍රික් පේන්ට් එහෙම යූස් කරලා ඒ කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳා. ඒ වුණාට මට සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්න එහෙම ආසාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වුණාට මම පේන්ටින් වලට මාරු ආසයි. දැන් ඉතින් අපි අඳගත්ත චිත්‍ර ටික අපි පාට කරගමු. ඔන්න ඉතින් මම චිත්‍ර ටික නම් පාට කරගෙන ඉවරයි. ඒවා පාට කරපුවාට පස්සේ නම් ගොඩක් ලස්සනට ආවා කියලා මට හිතෙනවා. ඉතින් දැන් අපි මේක චුට්ටක් පැත්තකින් තියලා අපේ ජර්නල් එකේ about me page එක හදන pages ටික පොඩ්ඩක් ලස්සන කරගමු. මම සාමාන්‍යයෙන් පොතක ඒ කියන්නේ first page එකෙන් පටන් ගන්නෙ නැහැ. ඉතින් ජර්නල් එකෙත් එහෙමයි first page එක පොඩ්ඩක් අයින් කරලා සෙකන්ඩ් එකේ ඉඳන් තමයි හදාගන්න. ඉතින් මම කලින්ම ඒක ලියාගෙන තිබ්බේ. ඒ කියන්නේ පිට බෙදාගෙන තිබ්බේ පැන්සලෙන් ලියලා. ඉතින් අපිට දැන් මේකට ඕනේ මේ වගේ ටිකක් ලොකු පින්සලක්. ඒක අපි වතුරයකට දාගමු. මොකද ඒක පොඩ්ඩක් ගල් වෙලා වගේ. ඉතින් මම හිතුවා මේ පේජ් එකේම කොළ පාටින් පොඩ්ඩක් පාට කරගන්න ඕනේ කියලා. ඉතින් දැන් තියන්නේ පාට කරන්න. මේ කොළේ නම් චුට්ටක් අර ඒ කියන්නේ අපි මේ පැත්ත ඇඳොත් අනිත් පැත්ත පේනවා වගේ. ඒ වුණාට මං හිතනවා ඒක වේලුනාම හරියයි කියලා. ඉතින් කොළ පාටින් ඇඳගත්තට පස්සේ මම සිල්වර් කලර් එක අරගෙන මේ විදිහට චූටි ඩොට් ටිකක් තියාගන්න. එතකොට මට හිතුණා එහෙම කරපුවම ලස්සන වෙයි කියලා. ඉතින් හිතුවා වගේ මේක ලස්සන වුණා. දැන් ඉතින් අර කොළ ටික වේලෙන අතරේ මම මේකේ අවුට්ලයින් එක ඇඳගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේක ලස්සනට කපා ගන්න එක. මේක හදුවට පස්සේ ඕගොල්ලොම කියන්නේ මම අතින් ඇඳලා මේකට ස්ටිකර්ස් අලවන එකද හොඳ නැත්නම් කඩෙන් අරගෙන ස්ටිකර්ස් අලවන එකද හොඳ කියලා. ඉතින් මට හිතෙනවා අතින් අඳින එක හොඳයි කියලා. ඒ වුණාට මේකේ ෆයිනල් ලුක් එක දැක්කම ඔයගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් ස්ටිකර්ස් ටික නම් කපාගෙන ඉවරයි. දැන් මම පාට කරගත්ත ඒ පේජස් දෙකත් හොඳට වේලලා තියෙන්නේ. ඒක අර සිල්වර් කලර් එක එහෙම ලස්සනට පේනවා. ඉතින් මං කිව්වත් වගේ එහා පැත්තේ ඒක වැදිලා තියෙනවා. ඒක කමක් නැහැ. ඉතින් මම ස්ටිකි නෝට් එකක් අරගෙන මෙන්න මේ විදිහට කොළ දෙක තුනක් අලව ගත්තා. මොකද මං ඒකේ තමයි මගේ විස්තර ලියන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මම හදාගත්ත ස්ටිකර්ස් නිකන් උඩින් තියලා බැලුවා ඒවා කොතනටද ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ගම් ගාගෙන අලව ගන්න තමයි. මේ ස්ටිකර්ස් නම් ඕගොල්ලන්ට මතක ඇති. මම මේවා ජර්නලින් වලට කියලා තමයි ගත්තේ. ඉතින් මට හිතුණා මේවා චුට්ටක් එහෙම මෙහෙන් ඇලවුවනම් මේක ලස්සන වෙයි කියලා. ඉතින් මම ඒ ටිකත් අලව ගත්තා. ඔන්න ඉතින් මම about me page එකේ මුල් ටික නම් හදාගෙන ඉවරයි. ඒ කියන්නේ ස්ටිකර්ස් ටික අලවගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ විස්තර ලියාගන්න එක. ඉතින් ඒව ලියාගන්නේ මම අර අලවපු ස්ටිකි නෝට් වල. ඔන්න ඉතින් ඒ ටිකත් ලියාගෙන ඉවරයි. මම මෙන්න මෙතන නම් ඉඩ තියාගත්තේ මගේ ෆොටෝ එකක් අලවනවා කියලා හිතාගෙන.
ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේක හැදුව විදිහ හොඳයිද කියලා මට කියන එක. ඔගොල්ලෝ මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔගොල්ලෝ මේ විදිහට මගේ අතින්ම ඇඳලා අලවනවටද කැමති, නැත්නම් කඩෙන් ප්‍රින්ට් අවුට් අරගෙන අලවලා හදනවටද කැමති කියලා. ඉතින් එහෙනම් අදට vlog එක ඉවරයි. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකටත් කැමති වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.